ඔන්න අඩුවට කාර් වෑන් හොයන කට්ටියට ගෙනල්ලා තියෙනවා. අඩු මුදලට ගන්න පුළුවන් සුපිරි තත්ත්වයේ කාර් සහ වෑන් කීපයක්. ඉතින් මේ වගේ හොඳ වීඩියෝ බලන්න දැන් අප සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා එකතු වෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අපගේ වාහන සෙට් එකට. පළමු වාහනේ නිසා අපට හමු වෙන්නේ ඇත්තේ ලාන්සර් බොක්ස් මාදිරියේ මෝටර රථය. මේවා කාර් එක 13 C නම්බර් කාර් එකක් වෙන අතර ඇලෝවී ටයර් වලින් සමන්විතයි. ප්ලේන් ටික දිතානාක තත්ත්වයේ පවතින අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වේ. පවර් චාටර් වලින් සමන්විත වන අතර දැන් හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන පවතී. මේ මෝටර රථය සඳහා මුදලින් ලක්ෂ 9ක් ගෙවා රැගෙන යාමට ලක්ෂ 9ක් දැම්ම පාදින් දක්වා දුරකථන අංකට කෝල් එකක් දීලා අයිතිකාරයෙක් කොන්ටැක්ට් කරන්න. මේ ලාන්සර් හොයන කට්ටිය නම් තියෙනවා ලාන්සර් මාදිරියේ මෝටර රථය. ලාන්සර් CK මාදිරියේ මෝටර රථය වෙන අතර මේ මෝටර රථය මෙලොව ජිරපත්ෙන් සමන්විතයි. එන්ජින් අනිකර්ෂණ තානක තත්ත්වයේ පවතින අතර 300 රයිස් මෝටර රථයක් වේ. දැන් හොඳ කන්ඩිෂන් තත්ත්වයක බොඩි පවතින අතර 100% බොඩි කන්ඩිෂන් පවතින අතර 185ක් ඉන්ටීරියර් කන්ඩිෂන් පවතී. බොඩි කන්ඩිෂන් තත්ත්වයේ පොටොමයිනේෂන් එකේ බ්‍රේක් වන අතර ඇලෝවී ටයර් වලින් සමන්විත වන අතර වයිට් කලර් මෝටර රථයක් වේ. 1997 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෝටර රථය බොඩි කිට් ගසා මොඩිෆයි කරන ලක් කර ඇත. මෝටර රථය සඳහා මුදලින් ලක්ෂ 9ක් අතර ලබා දී රැගෙන යාමට දැන් පාදින් දක්වා දුරකථන අංකට කෝල් එකක් ලබා දී අධිකාරියට කෝල් එකක් දෙන්න. නිසාන් කාබන් මාදිරියේ වෑන් රථය. වෑන් රථය හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන වෑන් රථයක් වේ. ආනක තත්ත්වයේ පවතින වෑන් රථයක් වන අතර ඇලෝවී ටයර් වලින් සමන්විතයි. මෙනුව ජිරපත්යේ සමන්විත වෑන් රථය DVD ප්ලේයර් වලින් සමන්විත වන අතර ඩුවල් AC වලින් සමන්විතයි. සවුන්ඩ් සිස්ටම් එකකින් සමන්විත වන අතර දිරුම් නොමැති වෑන් රථයක් වේ. 253 නම්බරම වෑන් රථය ඩුවල් AC වලින් සමන්විත වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. මුදල ලෙස දක්වා ඇත්තේ 87,50,000ක්. දැන් බන්දක දුරකථන අංකට කෝල් එකක් දෙන්න. මිලකට අපට නිසාන් මාදිරියේ මෝටර රථයක් හමු වුණා. මේ මෝටර රථය ඔටෝ ජිරපත්යක් සහිත මෝටර රථයක් වේ. පවර් ෂටර් පවර් මීටර් පවර් වලින් සමන්විත වන අතර DVD ප්ලේයර් වලින් සමන්විතයි. ඉන්ටීරියර් කන්ඩිෂන් හොඳටම තියෙන වාහනයක් තමයි මේක. ඉන්ටීරියර් සහ පිටත කන්ඩිෂන් හොඳටම තියෙනවා. පේන්ට් කන්ඩිෂන් 100%. ටයර් කන්ඩිෂන් 100%ක් වන අතර 301 නම්බර මෝටර රථයේ ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. 500cc එන්ජින් සමන්විත වන මෝටර රථයේ එන්ජින් ගියර් බොක්ස් ඉතානක තත්ත්වයේ පවතී. මුදල ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 27,000ක්. දැන් පවතින දුරකථන අංකට කෝල් එකක් දෙන්න. මිලකට හමු වී ඇත්තේ 3L එන්ජිමක් සහිත ඩොල්ෆින් මාදිරියේ වෑන් එකක්. මෙනුව ජිරපත්යක් සහිත වෑන් එක 56 නම්බර වෑන් එකක් වන අතර බොඩි කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. පිටිපස්ස හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන ඇති අතර ඇතුළත හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවතී. ඇඩ්ජස්ට් බයි සීට් සමන්විත වන අතර ඩුවල් AC වලින් සමන්විතයි. ඇලෝවී ටයර් වලින් සමන්විත වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. අවශ්‍ය වන පිනැස්ද ලබා දිය හැක. මුළු මුදල ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 77,50. දැන් මංකොට කෝල් එකක් දෙන්න. මෙන්න පැන්ඩා කාර් හොයන කට්ටිය 2013 වර්ෂයේ ලියාපදිංචි කරන ලද පැන්ඩා කාර් එකක් අපට හමු වී ඇත. කී නම්බර් මේ පැන්ඩා කාර් එක AC පවර් වලින් සමන්විත වන අතර පුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර යෙලෝ වර්ණයෙන් සමන්විත වේ. මෝටර රථයේ එන්ජින් රනින් කන්ඩිෂන් පැත්ත ගැන කතා කරොත් හොඳ රනින් කන්ඩිෂන් පැත්තක පවතින කාර් එකක් තමයි මේක. පැන්ඩා කාර් වලට ආයස කට්ටියට මෙන්න මේ පැන්ඩා කාර් එක. මේ පැන්ඩා කාර් රථයේ මුදලින් ලක්ෂ 26,25,000ක් විතර වෙන අතර දැනට දෙවන අයිතිකර සතුව පවතී. දැම පහතාංකොට කෝල් එකක් දීලා අයිතිකාරයා කන්ටැක්ට් කරන්න. මුලික ගෙවීම ලක්ෂ 20ට අඩු බ්‍රෑන්ඩ් නිව් කාර් හොයන කට්ටිය මෙන්න ගෙනාව කාර් එක. AC පවර් full option මෝටර රථයක් මේක. සුසුකි මාදිරියේ කාර් එකක් තමයි මේක. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වෙන අතර 2024 බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. ඔටෝ ගියර් AC පවර් ෂටර් පවර් මීටර් වලින් සමන්විතයි. එන්ජින් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තත්ත්වයේ පවතින අතර ideal stop
ඔටෝ පාකින් වලින් සමන්විත වන අතර මේ මෝටර රථය මුළුමදල ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 66 හමාරක් විතර වෙන අතර දැන් පහතින් දක්වා ඇති නම්බර් 8 කෝල් එකක් දීලා බලන්න. ඔන්න මොඩිෆයි කාර් උඩට හොයන කට්ටියන ගෙනල්ලා තියෙනවා රෙඩ් කලර් ආස්ම පාටකින් සමන්විත කාර් එකක්. බොඩි කිට් ගස ටයර් පාට කර ප්ලේන් එක අලුතෙන් ගස සකසා ඇති අතර LED ලයිට් ද සමගින් සමන්විතයි. නව පෙනුමට ලක් කර ඇති මේ මෝටර රථය ඔබට දැන් දැක බලාගත හැකි DVD ප්ලේයර් එකකින් සමන්විත වන අතර මෙනුව එන්ජින් පද්ධතියෙන් සමන්විතයි. ඇතුළත ලයිට් ගස සකසා ඇති අතර 12 ශ්‍රී නම්බර මෝටර රථයක් වේ. ස්ටිකර් වලින් අලංකාරයට ලක් කර ඇත. එලෝ වීල් ටයර් වලින් සමන්විත වන අතර ෆුල් AC මාදිලියේ මෝටර රථයක් වන අතර මෙම මෝටර රථයේ AC ඉතා අනර්ග තත්ත්වයේ වැඩ කරන බව අයිතිකරු විසින් පවසයි. ඩොකියුමන්ට් සියල්ලත් ක්ලියර් කර ඇති මේ මෝටර රථයේ කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඔබට ලබා ගැනීමට හැකියි. මේ මෝටර රථයේ මුදල ගැන කතා කරොත් ලක්ෂ 8.5ක් පමණ මේ මෝටර රථය ලක්ෂ 8.5ක් පමණ වෙන අතර දැම්ම කෝල් එකක් දීලා බලන්න. ඔන්න ඊළඟට අපට හම්බුණා 1985 ලියාපදිංචි කර ඇති 13 ඩැෂ් ටොයෝටා කරීන් මාදිලි මෝටර රථය. LED ලයිට් වලින් සමන්විත වන අතර මොඩිෆයි කරන ලක් කර ඇති මෝටර රථයක් වේ. මෙනුව එන්ජින් පද්ධතිය සමන්විතයි. ඇතුළේ ඉන්ටීරියර් කන්ඩිෂන් සහ පිටත යලෝ කලර් වලින් සමන්විත මෝටර රථයක් තමයි මේක. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර බොඩි කිට් ගසා සකසා ඇත. ඇලෝ වීල් ටයර් වලින් සමන්විතයි. AC දී තාන තත්ත්වයේ වැඩ කරන අතර පවර් ස්ටීරින් වීල් සමන්විත වන අතර මුදලින් ලක්ෂ 6.25 පවුන වේ. ඔන්න ඉතින් ලක්ෂ 10ටත් අඩුවෙන් අතට ලබා දීලා ගන්න ඩොල්ෆින් එකක් වෙනවා. ඒකත් ඔරිජිනල් කන්ඩිෂන් තත්ත්වයේ වාහනයක්. මෙන්න ගෙන ඔරිජිනල් කන්ඩිෂන් තත්ත්වයක පවතින ලක්ෂ 10ට අඩුවෙන් අතට ලබා දීලාගෙන යන්න පුළුවන් හොඳ ඩොල්ෆින් එකක්. මෙම ඩොල්ෆින් මෝටර රථය වෑන් රථය ඔරිජිනල් තත්ත්වයේ පවතින අතර GY නම්බර් වෑන් රථයක් වේ. ප්ලේන් එක ඉතාන තත්ත්වයේ පවතින අතර ඔරිජිනල් බ්ලෝවර් වලින් සමන්විත වේ. ඩුවල් AC 3L එන්ජින් සහිත ඇඩ්ජස්ටබල් ෂීට් සමගින් ඇලෝ වීල් ටයර් ද සමගින් සමන්විත වේ. ඉතින් ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මේ වෑන් එක ඔබට මුදලින් ලක්ෂ 8ක් අතට ලබා දීලාගෙන යාමට හැකි වෙන අතර 2002 වර්ෂයේ ලියාපදිංචි කරන ලද වෑන් එකක්. හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතී ඩුවල් AC වලින් සමන්විතයි. ටයර් කන්ඩිෂන් දී තාරක තත්ත්වයේ පවතින අතර අලුතෙන් ටයර් දම සකසා ඇති අතර මේ මෝටර රථයේ මුදලින් ලක්ෂ 8ක් අතට ලබා දීලාගෙන යාමට හැකි වෙන අතර මුළු මුදල ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 80ක්. දැම්ම පහතින් දක්වා දුරකථන අංක වලට කෝල් එකක් දීලා බලන්න. මෙන්න නිසාන් වැනට් මාදිලියේ වෑන් හොයන කට්ටියට ගෙනාව නිසාන් වැනට් එකක්. 56 නම්බර වැනට් මාදිලියේ මෝටර රථය කන්ඩිෂන් තත්ත්වයෙන් දැන් පොටමගින් නිරීක්ෂණය කිරීමට හැකි වෙන අතර මෙනුව එන්ජින් පද්ධතියෙන් සමන්විත දොරවල් 4 වෑන් රථයක් වේ. එන්ජින් පැත්තේ තානක තත්ත්වයේ පවතින වෑන් එකක් වන අතර බොඩි කිෂන් තත්ත්වය ඔබට දැන් පොටමගින් නිරීක්ෂණය කරන්න පුළුවන්. 1990 ලියාපදිංචි කරන මෙම වෑන් රථය 1950 cc එන්ජින් සහිත මෝටර රථයක් වෑන් රථයක් වන අතර මේ වෑන් රථය පිනියස් ගිවාගෙන යාමට ලබා ගැනීමට හැකි වෙන අතර මුදලින් 9,75,000ක් ලබා දීලාගෙන යාමට හැකි වෙන අතර පිනියස් ලෙස 57,000න් 53ක් දැනට පිනියස් ලෙස පවතින අතර පිනියස් ගිවාගෙන යාමට ලබා ගැනීමට හැකියි. දැන් පහතින් දක්වා ඇති කෝල් නම්බර වලට කෝල් එකක් ලබා දී මෙම වෑන් රථය අධිකාරියට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින්